ආදරණීය යාළු මිත්‍රයෝ සියලුම දෙනාට ගොඩක් සතුටුයි ඔයගොල්ලන්ගේ මේ විදිහට දැක්කම. මම හිතන්නේ වසර ගානකට පස්සේ ෆ්ලෑෂ් බෑක් ආවේ. ඉතින් ගොඩක් සූතිවන්ත වෙන්න ඕනේ. අද ඔයගොල්ලන්ට ඕන නම් ගෙදරට වෙලා නිදහසේ ඉන්න තිබ්බා. හැබැයි ෆ්ලෑෂ් බෑක් වෙනවා කියන ආරංචියට අපි බලන්න ආවට හිසනම ආචාර කරනවා. thank you. ඒ වගේම ප්‍රාර්ථනා කරනවා වැඩි හරියන්න ඕනේ. වැඩි හරියන්න ඕනේ. නිදුක් වේවා නිරෝගී වේවා. ඉතින් අද දවසේ නිර්මාණය කළ අපේ මිත්‍රයා තරංගට මම ස්තුතිවන්ත වෙනවා. අතරම ඔයගොල්ලන් එක දෙයක් කියන්න ඕනේ. අද මේ ප්‍රසංගයේ ලොකු වියදමක් ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම එක්ක 16 දෙනෙක් මේ රටට ගේන්න ඕනේ. ඉතින් ඒ වගේ ලොකු වියදමක් දරුවා. ඉතින් ඒ මට තරංග කිව්ව එක දෙයයි රොෂාන් අපේ කෙල්ල කොල්ල ටික සතුටු වෙනවා නම් මට එහෙම ලොකු ලාභයක් කියලා ඕනේ නැහැ. වැඩේ වෙන්න යෝනි කියලා. ඒක නිසා තරංගට දෙන්න යුතුයකමක් වශයෙන් නත්වල සන්නාදයක් මම මේ දන්න දේ කිව්වේ. ඉතින් ඕගොල්ලොත් එක්ක ඉන්නවා දැනෙන්න වැඩක් කරන්න පුළුවන් ආදරණීය චරිතයක්. ඒ වගේ තව ජගත් තව දේවල් කියයි. ගොඩක් දේවල් තිබ්බ